Hi everyone, welcome to Taste Journey. මම අද ඔයගොල්ලන්ට ගෙනාවේ රුසියාවේ තියෙන කර්ඩ් එකක්. මේ පේනවා ඇති ඔයාලට මේ රුසියාවේ කොඩියක් තියෙනවා එතන. මේකේ ෆැට් එක 15%ක් වගේ තමයි තියෙන්නේ. මේකේ මිල වෙන්නේ රූබල් 44යි. රූබල් 44ක් කියන්නේ මේ දවස්වල ලංකාවේ රූබල් එකක රේට් එක රුපියල් 4යි. ඒ කියන්නේ 176ක් වගේ තමයි වෙන්නේ. මේක මිලිලීටර් ගානක් තියෙනවා 350ක් මිලිලීටර්. අපි බලමු මේ කර්ඩ් එක try out කරලා කොහොමද රස කියලා. මම ඊට කලිනුත් මේ කර්ඩ් එක try කරලා බලලා තියෙනවා. ඇත්තටම හොඳයි. ඒ හින්දාම තමයි ඔයාලත් එක්ක මේ අත්දැකීම් බෙදා ගන්න හිතුවේ. එහෙනම් අපි try කරලා බලමු. මේ තියෙන්නේ කර්ඩ් එක. මම චීනිත් මෙතනට ළඟට ගත්තා. මොකද මෙහි කිතුල් පැණි වගේ දේවල් නැහැ. ලංකාවේ දැන් කිතුල් පැණි තියෙනවා. එහෙම නැහැ. හැබැයි මෙහි මී පැණි නම් තියෙනවා. මම අද try out කරන්නේ මේ කර්ඩ් එක සීනිත් එක්ක. සීනි චුට්ටක් දාගෙන කමු. මම ගොඩක් කර්ඩ් කන්න කැමතියි. ඇත්තටම මාර රසයි. මම ගියොතින් අනිවාර්යෙන් කඩේකට මේ කර්ඩ් එක තියෙනවා නම් අනිවාර්යෙන්ම ගන්නවා. මම මේක ආපු දවස්වල ඉඳලා try කරන කර්ඩ් එකක්. ඇත්තටම හොඳ නිසා තමයි ඔයාලත් එක්ක try කරන්න හිතුවේ. ඔයගොල්ලෝ අනිවාර්යෙන් රුසියාවේ ඉන්න කෙනෙක් නම් මේ කර්ඩ් එක try කරන්න. මොකද රූබල් 44ක් වගේ වෙන්නේ. ඒ වගේම තමයි මාරම රසයි. තව කටක් කොම්. මේකේ ෆැට් එක තියෙන්නේ 15%යි. සාමාන්‍යයෙන් ලංකාවේ කර්ඩ් සමහර පැතිවල ඒවා ගොඩක් ඇඹුල්. හැබැයි මේකේ එහෙම නැහැ. මේකේ සාමාන්‍යයෙන් කන්න පුළුවන් ඇඹුල් ගතියක් තියෙනවා. සීනිත් එක්ක මික්ස් කරනකොට සුපර්. මට නිකන් දැනෙන්නේ නිකන් යෝගට් වගේ. ගානටත් ඒ ගානට මාර වර්ත් මේ ප්‍රොඩක්ට් එක. මේක 100%ක් රුසියාවෙන් කොහොමද ඉම්පෝට් කරන එකකුත් නෙමෙයි. තව සීනි ටිකක් දාගමු. මොකද මම මේ කර්ඩ් එකට මාර ආසයි. මේ කර්ඩ් එක රේට් කරන්න පුළුවන් 10න් 8.5ක්. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. තවත් වෙනස්ම විදිහේ ෆුඩ් එකක් අරගෙන මම ඔයාලට රිවිව් කරන්න එන්නම්. Follow Taste Journey.